ලකුණු 5ක් අතිරේක ලකුණ සමගින් අපට අවිවාදෙම නම් කරන්න පුළුවන්. නැවත සුදානම් පන්දුවක් යොමු කරන්න. ඒවර දුර්වල පන්දුවක්. ශායන දුර්වල පන්දුවක්. වයිට් පන්දු බොහොමයක් දාබර කඩාලොනි හිතවත්. මේ නිපන්දුවක් අටියට සටන් තබනවා. තමන්ගේ සීමාවේ සිට ප්‍රථම පන්දු වාරය ප්‍රදේශයේ දානස්ක සම්පාත් ක්‍රියාත්මක වෙනවා. ඩීමිඩි කටියලි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා දණ්ඩියල දක්වනවා. ලකුණු 18යි. පළමු පන්දු වාරය අසර කීපය අපි හැරී බැලුවොත් අග්‍රගණයේ දකුණත් ප්‍රතිකාරයවරත් පොල් කිරීම ඩීමිඩි කටියලි ලකුණු 6යි දාබර ක්‍රාලොනි හිතවතුනි. ලකුණු 24යි දැන් මුළු ලකුණු සංඛ්‍යාව පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම පන්දු 2යි ලකුණු දකුණත් ප්‍රතිකරුවා අනුෂ්ක සම්පාතුන් වන 6 පහර අන්තර්ගත කරනවා. නිම්මිඩෝනියලිමයි පන්දු පාර ලකුණු 30යි මුළු ලකුණු සංඛ්‍යාව දහබර කඩාලුනි හිතවතුනි. ලකුණු 30ක් ලබාගෙන සිටිනවා මේ වන විට. වයිට් පන්දු කිස්සනින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එවර අතුරුවල වංශ පන්දුවක් යොමු කරනවා. ඩෙඩ් බෝල් පන්දුවක් අටට තීරණය කරනවා. මිනිස්සු කාර්තුමන් සංඛ්‍යාව ලකුණු 32යි. එවර හොඳ පන්දුවක්. ප්‍රසන්න පාතින් පන්දුව ගත කළේ බදුළු දිස්ත්‍රික්කයේ පස්සර මහජන ක්‍රීඩා පිටියේ ඒ තරඟහවලිය සුපර් ෆැෂන් ජය ගන්නා විට හොඳම පිතිකරු සම්මානයේ දිනෝ ක්‍රීඩකයා ආශාන්ත ලපාපාරෙල්ල කනවා. ෂෝට් ලැගියලි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 38 දක්වා ඉහළට ගෙනවා. STK කණ්ඩායමේ නායකතුමන් සහ විශ්වාවැල ලයිනහට් කණ්ඩායමේ නායකතුමන් දෙපළ සම්බන්ධ වන්න කාසිය වාසිරකා බලන්නට. STK නායකතුමන් සහ ලයිනහට් නායකතුමන්ටයි මේ ආරාධනය. දැන් බලමු පළමු විකට්ටුව බිඳ වැටෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. අශාන්ත ලපා ක්‍රීඩා පිටින් ඉවත් වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. දාබර කඩාලොනි හිතවතුනි. තනාවක ක්‍රීඩකයා ලෙස අකිල ජයලාත් මේ දිනවල වඩාත් කතාබහට ලක්ව සිටින ක්‍රීඩකයෙක්. 4,40,000කට අලබෙවුණු ක්‍රීඩකයා එවර පහර එල්ල කරන පන්දුව ඇති යනවා. ඩි බැක්කඩ ස්කාලේ ගියලි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6 සමගින් ලකුණු 44 දක්වා දණ්ඩියල නම් වෙනවා. පාරක් ඉල්ලෙකිනවා. පස්සෙම ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. අකිල ජයලට්ටයි ලකුණු 4. එම ලකුණු 4 සමගින් ලකුණු 48ක් මේ වන විට වාර්තා කර තිබෙනවා පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම. මේ තරගය ආරම්භයේදී මම ඔබට දැනුවත් කරා මේ තරග මාලාවේ නවතම වාර්තාව තබන සහ වැඩිම ලකුණු ලබාගත් තරගයේ බවට මේ තරගයේ පරිවර්තනය වන්නට ඉඩකඩ වැඩි වග මා වචනයෙන් කිව්තේ දැන් ක්‍රමයෙන් උන් ක්‍රියාවෙන් සනාථ කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. ලකුණු 48ක් ලබාගෙන දැන් සූදානම් තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට. ෆවවුස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ අශෝක් දින්තා දහබර කඩාලොනි හිතවතුනේ වර පහරක් එල්ල කරන පන්දුව ඩීප් මිඩ් කැටියලේ ලකුණු 6යි. දැන් අශෝක් අද රාත්‍රියේ උන්ගේ පන්දු බලහැනිය පිළිබඳව නැවත විමසා බලන්නට ඕනේ. සර්ව සාධාරණ දෙයක් පිළිබඳව. නමුත් දැන්ත පහරවල එල්ල කිරීම වෙනම කාරණයක්. නමුත් දුර්වල පන්දු යැවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි. පිටිනට තරම අපිට තියෙන වයිට් පන්දු ආකාරයට සටහන් තබනවා. ටැමිලියුත් කණ්ඩායමේ
හොඳම පිතිකරුවා අශෝක් දාබර ක්‍රාලුඩි පත්ව තිබෙන්නේ දාබර ක්‍රාලුඩි හිතවතුනි. තිබෙනවා තමන්ගේ සීමාව විසිර දානස්ක පොල් කිරීමට මෙඩි කටියලි ලකුණු 6යි දාබර ක්‍රාලුඩි හිතවතුනි. එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 61යි. අන නවතම වාර්තාව දැන් සුපර් පැෂන් තැබූ වගයි කණ්ඩායමක් ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව දැන් පානදුර සුපර් පැෂන් කණ්ඩායම සතු කර ගන්නවා. මාස් ඉන්ෆැක්ට්ස් ක්‍රිකට් තරග මාලාවේ දාබර ක්‍රාලුඩි හිතවතුනි. නැවත සෝදානම් මේවරත අනුෂ්ක නිරන්තරයෙන්ම පුල් කිරීම අපට දක්කට ලැබෙනවා දාබර ක්‍රාලුඩි හිතවතුනි. දානුෂ්ක සම්පත් මේ වන විට 6 පාරවල් 6ක් කිනීමට අන්තර්ගත කරගෙන ලකුණු 36ක් ලබාගෙන බලමු දෙනියහයේදී අවසාන වතාවට අර්ධ ශතකයේ දිනෝ දානුෂ්ක සම්පත් අර්ධ ශතකයක් වාර්තා කරාවිද එවරදාර්ශානය ප්ලේ කිරීම යම්මනරම් මනස්කාන්තයි පාදයේ තුලට යොමු වන පන්දුවට දැන් ලකුණු 42ක් ලබාගෙන NGC තරග මාලාවේ අවසන් වතාවට අර්ධ ශතකයක් වාර්තා කරා සුන්දර සීතල දෙනියහයේදී දාබර ක්‍රාලුඩි හිතවතුනි. පන්දුවක් යොමු කරන්නට ආකිල චයලත් වමත් පිතිකරුවා ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරනවා. බලන්න අකිලගේ ආරක්ෂාකාරී පිළිවෙත සහ දාත පහරවල් එල්ල කරනකොට ඔය ඇස්සේ ඔහුගේ පිත්ත යොමු කරන ආකාරය අත්පසීම වෙනස් දාබර ක්‍රාලුඩි හිතවතුනි. මුළු ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 74ක් මේ වන විට වාර්තා කරගෙන ඉන් ලකුණු 42ක් ධනුෂ්ක සම්පත්ගේ නම ඉදිරියේ සඳහන් වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. පන්දිය බුක් කරන්නට ධනුෂ්ක සම්පත් දකුණත් පිතිකරුවා එවර පිටින්නට පිටතින් ඒ වයිට් පන්දුවක්කට සටහන් තබනවා. අතිරේක ලකුණු බොහොමයක් ලබා දුන් තරගයක් ඇටියට මේ තරගය අපට අවිවාදයෙන්ම නම් කරන්නට පුළුවන්. ලකුණු 75යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. නැවත සූදානම්. විස්තර විචාරය කරන අන්තේ නෙවර පායිනේ නිවත යොමු වන පන්දුව. වයිට් පන්දුවක් මෙන්න මේ කාරණේ නිසා තමයි උන්ගේ පන්දු බලෑනිය පිළිබඳව නැවත සිතහ බැලිය යුතුමයි දාබර ක්‍රාලුඩි හිතව. ලකුණු 76යි මුල් ලකුණු සංඛ්‍යාව. ඒවර කවුන්ටරයි පහරක් එල්ල කරනවා කවසා පොයින්ට් අතරින් පන්දුව ඇති යනවා. 4 සීමාව දෙසට ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 4 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 80යි. මේ වන විට ලකුණු 46ක් ලබාගෙන සිටිනවා දයාබර ක්‍රාලුඩි හිතවතුනි. ලකුණු 46ක් ලබාගෙන ධනුෂ්ක සම්පත් 6 පාරවල් 7ක් ඉනිමට අන්තර්ගත කරගනිමින් දිව්‍යනවා තමන්ගේ සීමාව විසිට ප්‍රධාන මිනිසුරු පාසු කරමි. එවර අප්ලේ කිරීම දක්වලා ලැබෙනවා. මේ දැන් අතරේ සීමාව පසු කරනවා. 2026 මාස් ඉන්ෆැක්ට්ස් තරග මාලාවේ අර්ධ ශතකලාභියා අපට දක්වලා ලැබෙනවා අපක්ෂපාතීව අත්පොලසන් නාදයක් ලබා දෙන ආකාරය මෙයයි ක්‍රිකට් ක්‍රඩාවේ අප දකින සමගිය සාජීවනය දාබර ක්‍රඩාලොඩි හිතවතුනි. මේ අර්ධ ශතකයේ කැපී පෙනෙනම කාරණේ තමයි 6 පාරවල් 7ක් 4 පාරවල් 2ක් කිසිදු කෙටි ලකුණක් දක්නට ලැබෙන එය බිඳලිය නොයිකි වාර්තාවක් අර්ධ ශතක ගත් කල දාබර ක්‍රඩාලොඩි හිතවතුනි. පැහැදිලි 6 පාරවල් 7ක් සහ 4 පාරවල් 2ක් වීම විශේෂත්වයක් කටේ නම් කාණ්ඩ පුළුවන්. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 85ක් ලබාගෙන සිටිනවා. නැවත සූදානම්. මේවරත් කවුන්ටරයි පහර එල්ල කරනවා. පන්දුව ඇති යනවා අතරේ සීමාව දෙසට. ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. ධනුෂ්ක සම්පත්ගේ ඉනිම තුල පැහැදිලිවම කිසිදු කෙටි ලකුණක් නොමැතිව 4 පාරවල් 3ක් සහ 6 පාරවල් 7කේ ලකුණු 56ක් අද දිනේ වාර්තා කිරීමේ ගෞරවය උන් සතු කර ගන්නවා දහබර ක්‍රඩාලොඩි හිතවතුනි. පසුගිය ටැමිලියුට් තරග මාලාවේ ශූරයන් ලෙසේ අභිෂේක් ලැබූ කණ්ඩායම දාබර ක්‍රඩාලොඩි හිතවතුනි. මේ ක්‍රීඩා පිටියේ තිබ පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම මේ තරගයේ පසුව ඒ ක්‍රීඩා පිටියේ තිබ ජනක ට්‍රාන්ස්පෝර්ට් රොයල් කිංස් අතර තරගයක් ආරම්භ වන්නට නියමිතයි. කණ්ඩායම් දෙක ඒ පිළිබඳව අවධානයෙන් සිටියේ මේ තරගයේ නිමවුණු ශනීන් විවෘත කාණ්ඩයන්ගේ තරගය ආරම්භ වන්නට නියමිතයි. අගිතා කික්පඩින් ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්න අල්ෆාන් කැඳවනවා. හුදා නිස්සසුම බාර කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. මොහමඩ් අල්ෆාන් සහල් පන්දු ක්‍රිකට් කණාව තුළ මගේ මාතෘ භූමියේ
අභිමහනේ ලොවට කියහර පැහැකඩකේ ඒ මහත් ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයන් ලෙස ඉන්දියාවේ බැංගලෝර් කර්ණාටක ප්‍රාන්තයේ පත්තරයක Tamanගේ නම ලියවා ගන්නට තරම් ප්‍රබල වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අදවතිම සතුට දනවන කාරණයක් මන්ද අපි කිසියම් ආගමක් අදහන මිනිසුන් වා කිසියම් භාෂාවක් කතා කරත් මන්ද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් දාබර කඩාලොනි හිතවතුනි ඒ අනන්‍යතාවය තමයි වැදගත්ම කාරණය මිනිසුන් ලෙස වර පාන්දුවක් කෙලීම කඩුල්ලේ වදිනවා සමගී අල්ෆාන් ප්‍රථම පන්දුවේදී සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දෙනවා ආශෝක් නින්දා 360 කණ්ඩායම නියෝජනය කළ දක්කඩ ගියා මෝන ස්ථානික පන්දු පත්තිතු උනත් පන්දු පහරවල් මවන්නට හැකියාව තිබෙන ක්‍රීඩකයෙක් දාබර කඩාලොනි හිතවතුනි බලමු ඉඩකඩ ලැබෙවිද වමතින් පිත්තාසුරුණ කඩකේ වමත් පන්දු වහරයක් ක්‍රියාත්මක වන්නේ දාබර කඩාලොනි හිතවතුනි බරවද පන්දුවක් පිට පරෙමින් පන්දුව ඇති යනවා කඩලු රකින්න ධනුෂ්ක සම්පත් අතට ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නැහැ දාබර කඩාලොනි හිතවතුනි දැන් නැවත සූදානම් වන්නේ තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට එර සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නැහැ තාමත් හොඳින් අල්පාන් පන්දු වාරේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ මේ තරගමාලාවේ අප දැන් සඳහභාගය ගත කරමින් සිටින්නේ දාබර කඩාලොනි හිතවතුනි නැවත සූදානම් මෙවර පන්දුවක් කැලීම කඩුල්ලේ වදිනවා සමගී දෙවන විකට්ටුවත් දැන් බිඳ වැටෙනවා දාබර කඩාලොනි හිතවතුනි මුල් ලකුණු සංඛ්‍යාව තාම කිසිදු ලකුණක් ලබා ගන්නට ඉඩ කඩ ලැබුණේ නැහැ විකට් දෙකක් සහිතව නොහිදුල් පන්දු වහරයක් මේන් පන්දු වහරයක් ක්‍රියාත්මක කරා අල්ෆාන් දාබර කඩාලොනි හිතවතුනි සහල්ලු පන්දු මාසයක් දාබර කඩාලොනි හිතවතුනි දැන් සූදානම් වන්නේ විජේ රත්නම් සංජුකාන්ත් පන්දු යොමු කරන්නට එවර පාරක් ඉල්ලකන පන්දුව ඇති යනවා තරමං කතරේ සිබා ආසන්නේ පන්දු රකින්නවා වයිට් මිඩෝන් දිස්සට වන්න ප්‍රසන්න ධම්මික පන්දුව රැකගෙන බාර කරන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි නමුත් ධනුෂ්ක සම්පත් ක්‍රිකට් තරග මාලාව කාන්තාවක් රජකර තරඟ හවලියක් අඩියට ඉතිහාසයේ පොතක් ලියවුනොත් සංජු යන නාමය ඉදිරියෙන්ම කියවේවි දාබර කඩාලොනි හිතවතුනි මේ සිටින ධනුෂ්ක සම්පත්ගේ සෙනෙබෙර බිරිඳගේ සිතට නැගුණු සංකල්පයකට අනුව ඒ දෙවන දිග හැරුම දාබර කඩාලොනි හිතවතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් ලබාගෙන සිටිනවා මේ වෙන විට දැන් නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට දකුණති තාසුරුවන කඩ ගායතරේ බර පහරක් එල්ලකනවුන පන්දුවක් ලෙසින් අවසන් මොහොතේ පන්දුව නතර කරන ප්‍රසන්න ධම්මික ලකුණකින් සැහැමකට පත් වෙනයි ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6 දක්වා දඩියල දක්වනවා ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ දෙවන පන්දු වාරයේ තුන්වන සමාවන තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ එවරත් බලමු පාදී වදින පන්දු පස්සිම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා දිස්ත්‍රික් අධිකාරී තරමක් පිටුපසින් පන්දු රැකීමේ කාර්යයේ නියැලෙන්නේ ඩිප් තර්ඩ් මෑන් කලාප ආවරණය කරනවා දාබර කඩාලොනි හිතවතුනි දැන් අවසන් පන්දු වාරේ ප්‍රසන්න ධම්මික දැන් කැඳවන ආකාරයක් දක්වා ලැබෙනවා සිවනසා අවසන් පන්දු වාරේ ක්‍රියාත්මක කිරීම සඳහා මේ තරගයෙන් පසුව ඒ ක්‍රීඩා පිටිය තුල ජනක ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායම සහ රොයල් කිංස් අතර තරගය ආරම්භ වන්නට නියමිතව තිබෙන්නේ ඉවරත් පාරක් ඉල්ලකනවා ෂෝට් පිටිකට් දෙසින් පස්සිම ලකුණක් එම ලකුණත් සමගී ලකුණු 7යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඔනඹා යන ඉලක්කයේ ලකුණු 90ක් මේ තරගයේ ජය ගන්නට ලයිනාට් කණ්ඩායම SDK කණ්ඩායම B ක්‍රීඩා පිටිය තුල තරඟ කළ යුතුයි. හැකිතාක් ඉක්මනින් ඔවුන්ගේ තරගයේ ඒකී තරගයේ නිමවන ශරීර ආරම්භ වන්ට නියමිතයි. අවිශ්වාසවල ලයිනාට් කණ්ඩායම සහ SDK අතර තරගයේ. වර පන්දුව කඩළු රකින්න ධනුෂ්ක සම්පත් අතට. ත්‍රික ලකුණක්. ලකුණු 8යි මුල් ලකුණු සංඛ්‍යාව. ක්‍රියාත්මක වන්නේ ඉනිමේ
සිව්වන පන්දුවාරය දිවයනවා තමන්ගේ සීමාවෙ සිටේ වඩ සාර්ථක පන්දුවා ඉක්මන් ලකුණකට දිව ගියා ලකුණකින් සෑයීමකට පත් වෙනවා ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව වර පහරක් එල්ලකන අවසන් මොහොතේ ලකුණු 4 සීමාව ආසන්නයේ ඒට උපේසේනගේ අවස්ථාවක් නැහැ දාබර ක්‍රාරෝටි හිතවතුනි ලකුණු 10ක් පමණයි රැස් කරේ පන්දුට මෝන දුන් කණ්ඩායම ලෙස ෆවුස් කණ්ඩායම නව තරගය